කාලයක් තිස්සේ ඉඳලා මම කන්න ආසාවෙන් හිටපු නූල් එකක් තමයි ඔන්න ඉතින් අද මම try කරේ. ඇත්තටම මේ නූල් එක හරිම රසයි. දැවිල්ල කන්න බැරි කෙනෙක්ට නම් මේක මම කියනවා කන්න එපා කියලා. මොකද මේක කෑවට පස්සේ මට අමාරු වුණා ගොඩක්. ඔය වැඩ වගේ ගත්තට මට අතර මේක ඉවර කරගන්න බැරි වෙනවා. හස්බන්ඩ්ටත් හදලා දුන්නා. එයා නම් ඔක්කොම කාලා තිබ්බා. ඇත්තටම මට මේක කන්න බැරුව ගියා. මොකද මාරම සැරක් අර කට වටේම දනවා. ඒක කද්දි නිකන් තුවාලයක් වෙලා වගේ. ඇත්තටම කන්න බෑ. දැවිල්ල කන්න බැරි කෙනෙක්ට නම් මං කියනවා ඇත්තටම කන්න එපා කියලා. මොකද ඒක වර නිකන් බඩත් එක්කම නිකන් දැවිල්ලක් කලනවා. ඉවසන්න බෑ ඒ අමාරුව. අර කොච්චර සැර වුණත් ඒක එපා වෙන්නේ නෑ ඒක. ඒ කියන්නේ ආයේ කන්න හිතනවා ආයේ දවසක. ඒක අර අමාරම බැහැවීමක් තියෙන්නේ මේකට. තව තමයි ඔය නූඩල් එක ඔහොම හදන එකක් නෙමෙයි. මොකද අර චීස් දාලා බිත්තර දාලා හදන එකක්. ඔය කාර්බෝනාරා පේස්ට් එකනේ මම ගත්තේ. මට ඒක චුට්ටක් අල්ලන්න නිසා ওই විදිහට මම හදාගෙන කෑවා. ඒ කොච්චර කොහොම විදිහට හැදුවත් මට අන්තිමට මේක කන්න බැරුව ගියා. ඒ තරම් මට අමාරු වුණා. ඇත්තටම ඕක කෑවට පස්සේ ඇත්තටම පැය 2ක් පැය 3ක් විතර මම බඩ අල්ලගෙන හිටියා. ඒ තරම්ම මට අමාරු වුණා. කොච්චර වතුර බිව්වත් මට ඒක හරියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මේ නූඩල් එක කාලා නැත්තම් කාලා බලලා try කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ නූඩල් එක අල්ලනවා නම් ඕගොල්ලෝ ආය අරගෙන කයි කියලා මං හිතනවා. මම නම් මේ නූඩල් එක ආයේ මලට ගන්නෙ නැහැ. මන් දන්නේ නැහැ ඇත්තටම අනිත් කට්ටිය කොහොම ওই නූඩල්ස් එක කනවද කියලා. සාමාන්‍යයෙන් මං කොරියන් අයගේ කෑම try කරන්න ගොඩක් ආසයි. තව තියෙනවා මම කාලා නැති කිම්චි. එතකොට අර ඒ සුපර් මාකට් එකට ගියාම ඇත්තටම අර කොරියන් බඩ තියෙන හින්දා අර ගන්න හිතනවා ඒව දැක්කහම මම හිතාගෙන ඉන්නවා එකින් එක හැම එකක්ම try කරනවා කියලා. එහෙම try කරනවා කියලා හිතාගෙන හිටපු එකක් තමයි දැන් මම කන්නේ මේ නූඩල් එක. ඒක කාලා මාව ඇත්තටම මම නැති වුණා. කන්න පුළුවන් කට්ටිය කන්න බැරි කට්ටිය කන්න එපා. ඉතින් මමත් මේක මං ආසෙහිඳ try කරා. මම තාම මේක කන්නේ නැහැ. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. bye. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.